හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලා ගොඩක් දෙනා ඇහුවා forex අරුණම ට්‍රේඩ් කරන්න, ඉන්වෙස්ට් කරන්න පුළුවන් තව මොනවද මීඩියම්ස් තියෙන්නේ කියලා. අපිට forex ඒකේ foreign currencies නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන් ගොඩක් assets types තියෙනවා. commodities, equities, ETFs, bonds වගේ ගොඩක් asset types තියෙනවා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් ඒවා. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ට හරි වෙනත් රටක ඉන්න කෙනෙක්ට හරි equity trade කරන්න පුළුවන් විදියක් තමයි CSE. එහෙම නැත්නම් Colombo Stock Exchange එකේ equity trade කරන එක. Colombo Stock Exchange කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොළ. එහෙම නැත්නම් කොටස් හුවමාරුව කියලා ඔයාලා අහලා ඇති. ඉතින් මේ සීරීස් එකේදී අපි කතා කරන්නේ බිඳුවේ ඉඳලා පටන් අරගෙන Colombo Stock Exchange එකේ trade කරන්නේ කොහොමද කියලා. CSE එකෙන් ඔයාගේ investing or trading journey එක පටන් ගන්න එක ගොඩක් wise decision එකක්. ඒකට හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි beginner කෙනෙක්ට concepts ටික ඉගෙන ගන්න, market movements වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න, stock exchange එකක trade කරන එක ලේසි. අනික trades වල phase එක ටිකක් අඩු නිසා දේවල් ටිකක් පහසුවෙන් තේරුම් ගන්න සහ වැඩේ වෙන්නේ කොහොමද කියලා ටිකක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් CSE වල trade කරන්න ඉගෙන ගන්න එකේ pros and cons දෙකම තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් Colombo Stock Exchange කියන්නේ මම අර කලින් කිව්වා වගේ කොටස් හුවමාරුවක්. ඔයාලා බලනවා ඇති මොන කොටස්ද මේකේ හුවමාරු වෙන්නේ කියලා. මෙතන කොටස් කියන්නේ companies වල කොටස්. එහෙම නැත්නම් companies වල shares වලට. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති ඇයි මේ stock exchange එකක්ම companies use කරන්න කියලා. ඒකට කලින් ඔයාලා හිතනවා ඇති ඇයි මේ companies වල shares එහෙම නැත්නම් කොටස් stock exchange එකකින් trade වෙන්නේ කියලා. අපි business කරද්දී අපිට එක එක liquidity ප්‍රශ්න එන්න පුළුවන්. example එකක් ගත්තොත් business එකකට සමහර වෙලාවට කොච්චර සල්ලි තිබුණත් මදි වෙන අවස්ථා එනවා. business එක expand කරන්න එහෙම නැත්නම් business එකේ අලුත් project එකකට අපිට සල්ලි ඕන වෙන්න පුළුවන්. අපේ business එක පොඩි එකක් නම් අපිට මේ වගේ වෙලාවට තියෙන ලේසිම විදියක් තමයි දන්න කියන කෙනෙක්ගෙන් හරි එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් හරි පොඩි borrowing එකක් කරගන්න එක. අපිට ඕන ගාන ටිකක් ලොකුයි නම් අපිට සිද්ධ වෙනවා bank එකකින් borrowing එකක් කරගන්න. ඉතින් බැංක් එකකින් borrowing එකක් කරගද්දි අපිට වාසි සහ අවාසි දෙකම තියෙනවා. අපිට තියෙන ලොකුම අවාසිය තමයි අපි ගන්න ලෝන් එකට අනිවාර්යෙන් ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න ඕනේ සහ කොලැටරල් එකක් එහෙම නැත්නම් ඇපයක් මොනවා හරි තියන්න වෙනවා බැංකුවට. හිතන්න ඔයාලට හොටෙල් චේන් එකක් තියෙනවා කියලා. ඔයා ඒක දැනට ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඔයා හිතන්න ඔයාගේ හොටෙල් චේන් එකට අලුතින් හොටෙල් එකක් හදන්න ඔයාලට 500 මිලියන් රුපීස් වගේ ගාණක් ඕන වෙනවා කියලා. ඉතින් මේ 500 මිලියන් රුපීස් බැංක් එකකින් ලෝන් එකක් විදියට ගත්තොත් ඔයා බැංක් එකකින් ලෝන් එක ගත්ත දවසේ ඉඳලා ඒකට ඉන්ට්‍රස්ට් එකක් පේ කරන්න ඕනේ. අනිත් දේ තමයි මේ ලෝන් එක අප්‍රූව් කරගන්න ඔයාට කොලැටරල් එකක් එහෙම නැත්නම් ඇපයක් තියන්න වෙනවා. ඉතින් බිස්නස් ලෝන් එකක් 500 මිලියන් රුපීස් වලට වගේ ගත්තොත් මිනිමම් 8% per annum ඉන්ට්‍රස්ට් එකක් ඔයාගෙන් බැංක් එක charge කරනවා කියලා හිතුවොත් මාසෙකට ඔයාට ඉන්ට්‍රස්ට් එක විදියට විතරක් පේ කරන්න වෙනවා 3,300,000 වගේ ගාණක්. ඉතින් බිස්නස් එකකට ඒ වගේ ලෝන් එකක් ගන්නවා කියන එක තේරුමක් නැති වැඩක්. මොකද ඒ ලෝන් එකෙන් අලුත් හොටෙල් එක හදනකම් බිස්නස් එකට රෙවෙනියු එකක් එන්නේ නැහැ. තව අවුරුදු 2-3ක් වගේ යනකම්. එතකොට ඒ කාලේට ලෝන් එකේ ඉන්ට්‍රස්ට් එක විතරක් ගෙව ඉඳලා තමයි තියෙන්නේ. හිතන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ලංකාව ඇතුළු ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට ඔයාගේ හොටෙල් චේන් එකේ කොටස් මිලදී ගන්න පබ්ලික් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා කියලා. ඔයාට ඕන 500 මිලියන් රුපීස් කොටස් ලක්ෂ 5කට කඩනවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ කඩන එක කොටසක මිල රුපියල් 1000ක් කියලා ඔයා ප්‍රයිස් ටැග් එකකුත් දානවා. එතකොට ඔයා ඉන්වෙස්ටර්ස්ලා ලක්ෂ 5කගෙන් රුපියල් 1000 ගාන යාවම ඔයාගේ ප්‍රොජෙක්ට් එකට ඕන 500 මිලියන් රුපීස් ගාන ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට ආවා ගියාට ජෙනරල් පබ්ලික් එකට ෂෙයාර් සෙල් කරන්න බෑ. ඔයා දන්න අඳුරන අයට විතරක් නම් පුළුවන්. හැබැයි ජෙනරල් පබ්ලික් එකට ඔයාට නිකන් ෂෙයාර් සෙල් කරන්න බෑ. ඔයාට ඒක කරන්න පුළුවන් ලංකාවේ සිකියුරිටි එක්ස්චේන්ජ් ඇක්ට් එකේ විදියට විතරයි. ඉතින් මෙන්න මේ දේ තමයි ස්ටොක් එක්ස්චේන්ජ් එකකින් කරන්නේ. ඇත්තටම ස්ටොක් එක්ස්චේන්ජ් එකක් කියන්නේ ෆැසිලිටේටර් කෙනෙක් වගේ රෝල් එකක් ප්ලේ කරන ඉන්ස්ටිටියුෂන් එකකට. ස්ටොක් එක්ස්චේන්ජ් එක කම්පනීස් සහ ෂෙයාර්ස් බයර්ස්ලා, ෂෙයාර් සෙලර්ස්ලා බ්‍රිජ් කරන වගේ වැඩක් තමයි මේන්ලි කරන්නේ. ඉතින් ස්ටොක් එක්ස්චේන්ජ් එකක ලිස්ට් වෙන්න හැම කම්පැනි එකකටම බෑ. කම්පැනි එකක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වෙද්දී ඒකට සම්පූර්ණ කරන්න ඕන රික්වයර්මන්ට් සෙට් එකක් තියෙනවා. ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් බලනවා කම්පැනි එකේ වටිනාකම කීයක්ද කියලා. ඒත් එක්කලා කම්පැනි එකේ ඔඩිට් රිපෝට්ස් වගේ ඔක්කොම දේවල් බලලා තමයි කම්පැනි එකක් ස්ටොක් එක්ස්චේන්ජ් එකක ලිස්ට් කරන්න අප්‍රූවල් දෙන්නේ. ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනි එකක් ලිස්ටිං එකට අප්‍රූවල් ලැබුණාම කම්පැනි එකේ ෂෙයාර්ස් මුලින්ම ජෙනරල් පබ්ලික් එකට ගන්න පුළුවන් තැන තමයි IPO එක කියන්නේ. IPO එකක් කියන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් කියන එකකට.
ඔයාලට නමෙන්ම තේරෙනවා ඇති IPO කියන්නේ පළවෙනි වතාවට පබ්ලික් එකට කම්පනි ෂෙයාර්ස් ඔෆර් කරන process එකට කියලා. IPO එකක් කියන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. IPO එකකදී කම්පනි එකක් කියනවා අපි ෂෙයාර්ස් ලක්ෂ 5ක් මාකට් එකට රිලීස් කරනවා අපේ ෂෙයාර් එකක ප්‍රයිස් එක රුපියල් 1000යි කියලා. ඉතින් මෙහෙම කිව්වහම ඉන්වෙස්ටර්ස්ලාට ට්‍රේඩර්ස්ලාට පුළුවන්කම ලැබෙනවා IPO එකෙන් කම්පනි ෂෙයාර්ස් රික්වෙස්ට් කරන්න ඇප්ලිකේෂන්ස් දාලා. ඉතින් CAC එකේ ලිස්ටිං එකක් වෙන IPO එකකට කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නට ඇප්ලයි කරන්න පුළුවන්. හිතන්න අපි කම්පනි ෂෙයාර්ස් 500කට ඇප්ලයි කරනවා කියලා ෂෙයාර් එකක් රුපියල් 1000 ගානේ. එතකොට අපි කරන ට්‍රේඩ් එකේ වැලියු එක 500,000 rupees වගේ ගාණක් එක්ස්චේන්ජ් ෆීස් ගැන හිතන්න නැතුව හිටියොත්. ඉතින් අපි වගේම තවත් ඉන්වෙස්ටර්ස්ලාත් IPO එකකදී අලුතෙන් ලිස්ට් වෙන කම්පනි එකක ෂෙයාර්ස් ගන්න ඇප්ලයි කරනවා. එතකොට IPO එකේ ඩිමාන්ඩ් එකත් එක්කලා අපිට හම්බ වෙන ෂෙයාර්ස් ගානේ වෙනසක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. හරියට මේ වගේ. හිතන්න 500,000 ෂෙයාර්ස් ගන්න 1 මිලියන් ඉන්වෙස්ටර්ස්ලා ඇප්ලයි කරනවා කියලා. අන්න එතකොට ගොඩක් වෙලාවට හැමෝටම ලැබෙන්නේ රික්වෙස්ට් කරන වැලියු එකෙන් half වගේ වැලියු එකක්. එක ඇප්ලිකන්ට් කෙනෙක් ෂෙයාර්ස් දෙකක් වගේ රික්වෙස්ට් කරා නම් එයාට ලැබෙන්නේ එක ෂෙයාර් එකක් වගේ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිනාරියෝ එකකට අපි කියන්නේ IPO එක ඕවර් සබ්ස්ක්‍රයිබ් කරලා කියලා. ඕවර් සබ්ස්ක්‍රයිබ්ඩ් IPO එකක් කියන්නේ ගොඩක් පොසිටිව් දෙයක්. කම්පනි එකට ගොඩක් ඩිමාන්ඩ් එක තියෙනවා කියන එක තමයි මේකෙදි කියවෙන්නේ අපිට. ට්‍රේඩින් පටන් ගත්තාම ෂෙයාර්ස් වල ලික්විඩිටි එක වැඩි වෙන්න ගොඩක් පොසිබිලිටි එකක් තියෙනවා ඕවර් සබ්ස්ක්‍රයිබ්ඩ් IPO එකකදී. හිතන්න 500,000 ෂෙයාර්ස් මාකට් එකට රිලීස් කරාට 450,000 ෂෙයාර්ස් වලට විතරයි ඉන්වෙස්ටර්ස්ලා ඇප්ලයි කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ සිනාරියෝ එකකට අපි කියන්නේ IPO එක අන්ඩර් සබ්ස්ක්‍රයිබ්ඩ් කියලා. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක ටිකක් අඩුයි කියන එක. ඉතින් මේ වගේ සිනාරියෝස් වලට ගොඩක් හේතු තියෙනවා. පළවෙනි හේතුව තමයි කම්පැනි එකේ ෂෙයාර් ප්‍රයිස් එකක මිල වැඩි කියලා ඉන්වෙස්ටර්ස්ලාට තේරුණොත් එයාලා IPO එකේදී ෂෙයාර්ස් වලට ඇප්ලයි කරන්නේ නැහැ. මේක ටිකක් කොමන් දෙයක්. එයාලා එක්ස්පෙක්ට් කරනවා ෂෙයාර් ප්‍රයිස් එක IPO එකෙන් පස්සේ ඇක්චුවල් ට්‍රේඩින් වලට ආවම අඩු වෙයි කියලා. එතකොට එයාලා ඒ කාලේ වෙනකල් ඉන්නවා කම්පැනි එකේ ෂෙයාර්ස් ගන්න. IPO එකක් අන්ඩර් සබ්ස්ක්‍රයිබ්ඩ් වෙන්න තියෙන අනිත් ප්‍රධානතම හේතුව තමයි ඉන්වෙස්ටර්ස්ලා අතර කම්පැනි එකට එහෙම නැත්නම් කම්පැනි එකේ ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකට තියෙන ඩිමාන්ඩ් එක. IPO ලිස්ටිං කරන කම්පැනි එකේ ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එක පොඩ්ඩක් ඉන්වෙස්ටර්ස්ලා අතර ඩිමාන්ඩ් එක අඩු ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකක් නම් IPO එක අන්ඩර් සබ්ස්ක්‍රයිබ්ඩ් වෙන්න ලොකු පොසිබිලිටි එකක් තියෙනවා. හරියට මේ වගේ. මේ කාලේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් IPO ලිස්ටිං එකක් කරනවා කියලා හිතුවොත් ඒ IPO එකට ඩිමාන්ඩ් එක ටිකක් අඩු වෙන්න ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා. ඒකට හේතුව තමයි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකේ ලොකු growth එකක් ලංකාවේදී දකින්න පුළුවන් කමක් නැති එක. IPO එකෙන් අපි රික්වෙස්ට් කරපු ෂෙයාර්ස් ගන්න අපිට ඇත්තටම ලැබෙන්න weeks 2-3ක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් IPO එකේ වැඩ ටික ඉවරුනාම ඊළඟට එන්නේ first trading day කියන milestone එක. මේ දවසේදී තමයි කම්පැනි එකක ෂෙයාර්ස් පළවෙනි වතාවට ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙන්නේ. ඉනිෂියල් ට්‍රේඩින් ඩේ එක ගොඩක් ඉන්ටරෙස්ටිං මයිල්ස්ටෝන් එකක්. අපිට බලා ගන්න පුළුවන් ෂෙයාර්ස් වල තියෙන ඩිමාන්ඩ් එක කොයි වගේද කියලා ඉනිෂියල් ට්‍රේඩින් ඩේ එකේදීම. ඉතින් ස්ටොක් එක්ස්චේන්ජ් එකක ලිස්ට් වෙනවා කියන එක බිස්නස් එකක කැපිටල් ඩිමාන්ඩ් එක ඇචීව් කරගන්න ලොකු උදව්වක් වෙනවා. බැංක් එකකින් ලෝන් එකක් ගන්නවට වඩා ගොඩක් ප්‍රොෆිටබල් විදියට තමයි ස්ටොක් එක්ස්චේන්ජ් එකක් through capital requirement එක ඇචීව් කරගන්නවා කියන process එක වැඩ කරන්නේ. ඉතින් ස්ටොක් එක්ස්චේන්ජ් එකක් තිබුණට අපිට directly ස්ටොක් එක්ස්චේන්ජ් එකක ට්‍රේඩ් කරන්න බෑ. අපිට account එකක් හදාගන්න ඕනේ trade කරන්න. මෙතන account එකක් හදාගන්න යද්දී අපිට සිද්ධ වෙනවා broker කෙනෙක් through account එකක් හදන්න. මොකද අපිට කෙලින්ම stock exchange එකක account එකක් හදන්න බැරි නිසා. අනිවාර්යයෙන්ම broker කෙනෙක් ඉන්න ඕනේ අපිට stock exchange එකක trading account එකක් හදාගන්න පුළුවන්කම තියෙන්න. CAC වල brokersලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි broker කෙනෙක් choose කරගනිද්දී අපිට බලන්න ඕන main දේවල් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි broker අපිට online trading platform එකට access දෙන්න මිනිමම් කොච්චරක් සල්ලි ගාණක් අපේ account එකේ තියෙන්න ඕනේද කියන එක. මේක සෑහෙන important point එකක්. මේක ඔයාලට ටිකක් කතා කරලා negotiate කරගන්න පුළුවන්කම තියෙනවා සමහර brokersලා එක්කලා. ඊළඟ point එක තමයි broker ඔයාලට provide කරන trading platform එක මොකක්ද කියන එක. දැනට CAC වල mainly trading apps provide කරන companies දෙකක් තියෙනවා. එකක් තමයි DirectFN. අනික එක තමයි Iron1. ඉතින් online trading platforms investor කෙනෙක්ට හරි trader කෙනෙක්ට හරි broker කෙනෙක් offer කරද්දී ඒ account එකට licensing cost එකක් brokerට තියෙනවා.
ඒකයි යාලා බලන්නේ ඔයා කොච්චර ලොකු account එකක්ද යාලත් එක්කලා maintain කරන්න කියලා. CAC account එක හදාගන්න කලින් ඔයාලා මුලින්ම broker ට කතා කරලා මම අර මුලින් කිව්ව දේවල් ටික sort කරගන්න ඕනේ. නැත්තම් CAC account එක open කරාට පස්සේ broker change කරන එක තවත් වැඩක් වෙනවා. CAC account එක open කරන්න තියෙන්නේ CAC app එකෙන්. ඔයාගේ iOS device එකට හරි Android device එකේ හරි CAC app එක install කරලා ඔයාට online ම ඔයාගේ account creation process එක කරගන්න පුළුවන්. මේ process එකට ඔයාගේ NIC එක ඕන වෙනවා. ඊට අමතරව ඔයාගේ selfie එකක් through face scanning process එකක් කරන්න තියෙනවා. ඉතින් ඒ ටිකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ මුලින්ම. ඔයා NIC එකේ තියෙන address එකේ නෙමෙයි නම් දැන් ඉන්නේ ඒක proof කරන්න billing proof එකක් වගේ ඔයා ගාව තියාගන්න ඕනේ. ඒක ඔයාට upload කරන්න තැනක් තියෙනවා registration process එකේදී. ඉතින් මම CAC trade කරන්න පටන් ගත්ත මුල් කාලේ broker මට offer කරේ DirectFN trading app stack එක. ඊට පස්සේ මම DirectFN එකේ BA කෙනෙක් විදිහට work කරලා තියෙන නිසා මම DirectFN trading apps ටිකත් එක්කලා ගොඩක් comfortable. ඒක නිසා මම මේ video series එකේ ඉස්සරහ episodes වල use කරන්නේ DirectFN trading app stack එක. DirectFN එකේ ඉන්න කාලේ මම CAC එකත් එක්කලා joint seminar sessions කීපයක් කරා. අනුරාධපුර, ගම්පහ, රත්නපුර CAC branches වල වගේම රුහුණු campus එකේදී සහ කැලණිය campus එකේදී හැම DirectFN trading apps investors ලා කොහොමද use කරන්න කියලා දැනුවත් කිරීම වගේකට තමයි අපි මේ seminars ටික කරේ. DirectFN trading apps ගත්තාම trading apps කිහිපයක් තියෙනවා. අපිට laptop එකක හරි desktop එකක හරි install කරන්න පුළුවන් trading app එක තමයි DirectFN TWS කියන්නේ. ඊට පස්සේ Android iOS වලට install කරන්න පුළුවන් app එකක් තියෙනවා. ඊට පස්සේ app එකක් විදිහට install නොකර web එක through access කරන්න පුළුවන් web application එකකුත් DirectFN ළඟ තියෙනවා. trading app එකක් අපිට තියෙන්න ඕනේ CAC වල trade කරනවා නම් අපිට prices බලා ගන්න, instruments analyze කරන්න, ඒ වගේම අපිට trades ටික market එකට push කරගන්න online trading app එකට අපිට access තියෙන්න ඕනේ. beginner කෙනෙක් විදිහට market එකේ price action analyze කරන්න අපිට online trading app එකකට access තියෙන්නම ඕනේ. නැත්නම් අපි blindly තමයි trades execute කරන්න වෙන්නේ. ඒක නිසා ඔයාගේ broker එකත් එක්කලා පොඩ්ඩක් negotiate කරලා කොහොම හරි online trading app එකට access ඉල්ල ගන්න. ඔයා CAC account එකක් හදුවම ඔයාට broker ගේ යටතේ ඉන්න investment advisor කෙනෙක්ව assign වෙනවා. මෙයා තමයි ඔයාගේ primary contact එක වෙන්නේ broker එක්කලා. ඔයා trading account එකක funds top up කරලා ඒවා trading account එකේ reflect වෙන process එකට ඔයා කතා කරන්නත් ඕනේ මෙන්න මේක investment advisor කියන කෙනාට. ඒ වගේම තමයි withdraw එකක් කරද්දී උනත් ඔයා request එක මුලින්ම දාන්න ඕනේ මෙන්න මේ investment advisor කියන කෙනාට. broker කෙනෙක්ගෙන් ඔයා ඊට වඩා කිසිම දෙයක් expect කරන්න එපා. especially ඔයාගේ account එක පොඩි account එකක් නම්. ඒකට හේතුව ඔයාට ටිකක් කල් යද්දි තේරෙයි. luckily මම CAC account එක open කරද්දී මට හම්බ වුණා හොඳ investment advisor කෙනෙක්. එයාගේ නම තමයි Bishen Mendes. beginner කෙනෙක් විදිහට ඒ කාලේ මට ගොඩක් insights එමෙයා දුන්නා. දැන් නම් මගේ broker company එකේ නෙමෙයි එයා work කරන්නේ. ඒත් අපිට 99% times වලදී investment advisor කෙනෙක්ගෙන් මොනවත්ම expect කරන්න බෑ. ඉතින් අපි how to trade on CAC series එකේ first episode එකෙන් කතා කරා stock exchange එකක් කියන්නේ මොකක්ද? ඒකෙන් companies වලට තියෙන benefits මොනවද? IPO එකක් කියන්නේ මොකකටද? IPO එකක් oversubscribed සහ undersubscribed කියන්නේ මොකටද? CAC එකේ තියෙන trading apps මොනවද? CAC එකේ trade කරන්න broker කෙනෙක් තෝරගනිද්දි අපි බලන්න ඕන මොන වගේ දේවල්ද කියන දේවල් ගැන අපි කතා කරා. මම මේ එපිසෝඩ් එකේ කිව්ව දේවල් ගැන ඔයාට තේරෙන්නේ නැති හරි ප්‍රශ්නයක් හරි තියෙන තැනක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නේ පහළ කමෙන්ට් එකක් විදිහට පෝස්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මාත් එක්කලා පොඩි කෝල් එකකට ටයිම් ස්ලොට් එකක් රිසර්ව් කරගන්න themoneyshowlk.com වෙබ්සයිට් එක හරහා කනෙක්ට් කියන ඔප්ෂන් එකෙන්. ඉතින් අපි සෝෂල් මීඩියා වල ෆලෝ කරන්න අමතක කරන්න එපා. අපේ හැන්ඩල් එක තමයි themoneyshowlk. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.